ඔන්න ළමයි මම ඔයාලා ඉල්ලපු වීඩියෝ එක ගෙනාවා. ඔයාලා මගෙන් ඉල්ලුවනේ කලින් ප්‍රශ්නේ වගේම ප්‍රවේගකාල ප්‍රස්ථාර ගානක් ඕනේ. හැබැයි වෙන පාඩම් එක කලවම් කරපු එකක් කියලා. හරියට පේපර් වල තියනවා වගේ. ඔන්න ඉතින් මම අද ගෙනත් තියෙන වීඩියෝ එක ප්‍රවේගකාල ප්‍රස්ථාරයි නිව්ටන් නියමයි ශක්තියයි තුනම කලවම් එකක්. ඉතින් අපි වැඩි වෙලා ගන්න නැතුව වීඩියෝ එකට යමු. ඔයාලට තව මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අමාරු පාඩම් තියෙනවා නම් අපිට එවන්න. හරි. මේකේ මෙන්න මේ කාලයයි ප්‍රවේගයේ අගයන් ටික දීලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ අහන්නේ චරිතයට අදාළ ප්‍රවේගකාල ප්‍රස්ථාරය අඳින්න කියලා. අපි දැන් ප්‍රවේගකාල ප්‍රස්ථාරය අඳින්නයි යන්නේ. කලින් වීඩියෝ එකේ කරලා තිබ්බා වගේම x අක්ෂයට දාන්නේ කාලය, y අක්ෂයට දාන්නේ ප්‍රවේගය. හරි. අපි අඳින්න පටන් ගමු. මේ පැත්තට දානවා කාලය. මයින්නේ තප්පර වලින්. මේ පැත්තට දානවා ප්‍රවේගය. මනින්නේ තප්පරයට මීටර් වලින්. හරිද? ඊට පස්සේ මේක අපි සමාන කොටස් වලට බෙදා ගන්නවා. ඒක ඔයාලා දන්නවා දැනටමත්. අපිට ගානේ තියෙන විදියට කාලය 2 4 6 8 විදියට බෙදාගත්තා නම් හරි. 10 12 වෙනකම් විතරයි අපිට තියෙන්නේ. ඊළඟට ප්‍රවේගය තියෙන්නේ 10 වෙනකම් විතරයි. ඒක නිසා අපි මෙහෙම බෙදමු. 5යි 10යි. ඊළඟට අපි මේකේ තියෙන ගණන් ටික ලකුණු කරගන්නවා. මේ බලන්න. කාලයේ බිඳුවේදී ප්‍රවේගය 5යි. කාලයේ බිඳුවක් වෙනකොට ප්‍රවේගය 5යි. ඊළඟට කියනවා කාලය 4ක් වෙනකොට ප්‍රවේගය 10ක් වෙලා. කාලය 2ේදී ගාන තියලා නැහැ. කාලය 4ක් වෙනකොට ප්‍රවේගය 10ක් වෙලා තියෙනවා. ඊළඟට කාලය 8ක් වෙනකොට ප්‍රවේගය 10මයි. 10ක් වෙනකොට ප්‍රවේගය 10මයි. ඊළඟට මේ 8ේදී 10යි 10ේදී 10යි. ඊළඟට කියනවා අවසානට කාලය 12ක් වෙනකොට ප්‍රවේගය 0යි කියලා. 12ක් වෙනකොට 0යි. දැන් අපි මේ ලක්ෂ ටික යා කරගන්නවා. එතකොට අපේ ප්‍රස්ථාරය සම්පූර්ණයි. හරි. මේ තියෙන්නේ අපි ඇඳගත්තු ප්‍රස්ථාරය. දැන් එතකොට අපේ පළවෙනි ප්‍රශ්නේ හරි. ඊළඟට දෙවෙනි ප්‍රශ්نين අහන්නේ පළමු තප්පර 4දී ත්වරණය සොයන්න. පළමු තප්පර 4 කියලා කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට වෙනකම්. මෙතන ඉඳන් මෙතෙන්ට ත්වරණය හොයන්න නම් මෙන්න මේ කියන රේඛාව අරගෙන මෙයාගේ අනුක්‍රමණය හොයන්න ඕනේ. අනුක්‍රමණය හොයන්නේ y කණ්ඩාංක වෙනස බෙදනවා x කණ්ඩාංක වෙනසෙන්. y කණ්ඩාංක වෙනස එන්නේ මෙතෙන්ට එනකන්නේ. එතකොට 10 ඍණ 5. අපි හොයන්න තරණය. සමානයි 10 ඍණ 5. මෙයාව බෙදන්න තියෙන්නේ අපට 4 ඍණ 0යි. 10න් 5ක් 5යි. 5 බෙදනවා 4. අපි බෙදලා බලමු. 5 බෙදනවා 4. 1යි 4 වරක් 1 4යි. එකක් ඉතුරුයි 10ට දශම තිතක් දාලා බිඳුවක් ගත්ත 10ට 2යි 4 වරක් 2 8යි. 2යි 20ට 5යි. උත්තරේ එනවා 1.25යි ඒකකය තප්පර වර්ගයට මීටර. එතකොට දෙවෙනි ප්‍රශ්නෙත් හරි. 3 කියන්නේ අවසන් තප්පර දෙකේදී මන්දනය සොයන්න. අවසන් තප්පර දෙක කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට එනකම් මන්දනයක් වෙලා තියෙනවා. මන්දනය හොයන්න නම් මෙයාගේ අනුක්‍රමණය හොයන්න ඕනේ. මෙයාගේ අනුක්‍රමණය හොයන්නත් අර විදිහටම y කණ්ඩාංක වෙනස බෙදනවා x කණ්ඩාංක වෙනසෙන්. මන්දනය සමානයි y කණ්ඩාංක වෙනස කියන්නේ 10 ඉඳන් 0ට. 10 ඍණ 0 බෙදනවා x කණ්ඩාංක වෙනස කියන්නේ 12යි 10යි.
12 ඍණ 10. 10යි 2යි 10න් 2ක් බෙදපුවාම 5යි. මෙයා මන්දනයක් නිසා අපි උත්තරේ දාන්න ඕනේ ඍණ. ඊළඟට මේකත් හරි. ඊට පස්සේ කියනවා පහත අවස්ථාවලදී චලිතයට සම්බන්ධ නිව්ටන් නියම ලියා දක්වන්න. ඒ අවස්ථාව දෙන්නේ පළමු තත්පර 4 සඳහා. පළමු තත්පර 4දී වෙලා තියෙන්නේ ත්වරණය. මේහා සම්බන්ධ නිව්ටන් නියමය මොකක්ද? අපි ඉස්සෙල්ලාම තියෙන නිව්ටන් නියම 3 මතක් කරගෙනමුකෝ චලිතය සම්බන්ධ. නිව්ටන්ගේ පළවෙනි නියමයෙන් කියන්නේ මොකක්ද? පළවෙනි නියමයෙන් කියන්නේ අසමතුලිත බාහිර බලයක් යෙදෙන තුරු නිශ්චල වස්තුන් නිශ්චලතාවයෙන් පවතින අතර චලනය වන වස්තුන් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වේ. එතකොට මෙතන ඒකාකාර ප්‍රවේගයේ කතාවක් සම්බන්ධ වෙන්නේ නැත. දෙවෙනි එකෙන් කියනවා මොකද්ද? යෙදෙන බාහිර බලය ත්වරණයට අනුලෝම වූ සමානුපාතික වන අතර ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාතික වේ. එතකොට මෙතන ත්වරණයක් තියෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම මෙතන එන්නේ මොකද්ද? දෙවෙනි නියමය. එහෙනම් 3 1ට ඒ වලට උත්තරේ නිව්ටන්ගේ දෙවන නියමය. B වල අහන්නේ මොකක්ද? B වල අහන්නේ අවසාන නෑ. තත්පර 7 ඉඳලා තත්පර 10 දක්වා. 4 ඉඳලා 10 දක්වා ඒකාකාර ප්‍රවේගයක් වෙනවා නම් අපි කලින් කියපු එක නිව්ටන්ගේ පළමුවන නියමය. ඊළඟට අවසාන තත්පර දෙකේදී වෙන්නේ මන්දනයක්. මන්දනය ත්වරණය දෙකම එක වගේ වෙනසකට තියෙන්නේ මෙයා ධන මෙයා ඍණ. එහෙනම් මේකට එන්නේ නිව්ටන්ගේ දෙවන නියමයමයි. හැබැයි ඔයාලා දැන් එක්සෑම් පේපර් එකකට වගේ උත්තර ලියනකොට නම් මෙහෙම දෙවන නියමය පළමු නියමය එහෙම ලියන්න එපා. එහෙමත් ලියලා නියමය සම්පූර්ණයෙන්ම ලියන්න. මොකද පේපර් එක බලන කෙනා මාකින් ස්කීම් එකේ තියෙන්නේ මොකද්ද කියලා අපි දන්නේ නැහනේ. සමහර විට එයා සම්පූර්ණ නියමය බලාපොරොත්තු වෙනවා නම් අපි මෙහෙම ලියන එකෙන් අපට අවශ්‍යයක් වෙන්න පුළුවන් ලකුණු කීයක් හරි කැපෙන්න පුළුවන්. අපි කෝකටත් හොඳයිනේ දෙකම ලියලා තියෙන එක. ඒක නිසා අනිවාර්යෙන් දිග එකත් ලියන්න. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ඊළඟට කියනවා චලනය වෙන වස්තුවේ ස්කන්ධය කිලෝග්‍රෑම් 10යි නම් පළමු තත්පර 4දී වස්තුව මත ඇති කරන බලය සොයන්න. බලය සොයන්න දාන්නේ දෙවන නියමයෙන් එන සමීකරණය. මොකක්ද? සමීකරණයෙන් F සමානයි ma. F සමානයි ma දාපුවාම බලය දන්නේ නැහැ. දන්නේ නැති නිසා Fම දානවා. ප්‍රශ්නෙම කියලා තියෙනවා ස්කන්ධය කිලෝග්‍රෑම් 10යි කියලා. අපි ත්වරණය හොයාගත්ත පළමු තත්පර 4දී මේක 1.2යි. මේක 2යි 5යි ගුණ කරන්නයි තියෙන්නේ. 10න් ගුණ කරනවා කියන්නේ මෙයාව එකක් පන්නනවා. එතකොට උත්තරේ 12.5යි. බලය ඒකක වෙන්නේ නිව්ටන්. ඊළඟට තත්පර 4 ඉඳලා 10 දක්වා කාලයේදී වස්තුවේ චාලක ශක්තිය හොයන්නලු. චාලක ශක්තිය හොයන සමීකරණය මොකද්ද? බීනේ. චාලක ශක්තිය හොයන සමීකරණය චාලක ශක්තිය සමානයි භාගයයි mv වර්ගය. එතකොට සමානයි අපි දාමු ආදේශ කරමු භාගයමයි ස්කන්ධය දීලා තියෙනවා 10යි ප්‍රවේගය මෙතනදී 4 ඉඳන් 10ට යනකම් ප්‍රවේගය තියෙන්නේ 10යි. එහෙනම් අපි දාන්න ඕනේ මෙතනට 10 වර්ගය සමානයි. මේ බලන්න. උඩයට තියෙනව කපන්න පුළුවන්. මේකට 1යි මේකට 5යි. 5යි 10 වර්ගය කියන්නේ 100යි. උත්තරේ 500යි. චාලක ශක්තියම ඉන්නේ ජූල් වලින්. ඊළඟ එක
අහනවා අවසාන තත්පර දෙකේදී වස්තුව මත ඇති කරන බලය. කලින් දාපු සමීකරණයමයි F සමානයි ma. F දන්නේ නැහැ. ස්කන්ධය 10යි. අපට තරණය ආවේ ඍණ 5යි. මන්දනේ. ඍණ 5යි. 10 වරක් 5 50යි. හැබැයි උත්තරේ ඍණ 50යි. ඒකකය නිව්ටන්. අවසානට අහනවා වස්තුව ගමන් කරපු මුළු දුර සොයන්නලු. වස්තුව ගමන් කළපු මුළු දුර සොයන්න වෙන්නේ අපිට මෙන්න මේ ප්‍රස්ථාරයෙන්. කලින් වීඩියෝ එකේ මම ක්‍රම දෙකක් කියලා දුන්නා. මේකේ එක ක්‍රමයකට හදමුනේ. මේ බලන්න. අපිට මේ සම්පූර්ණ එක හැඩතලයක් කියලා ගන්න බැහැනේ. ඒක නිසා මම මෙතනින් ඉඳන් මෙහිම පටන් අරන් මෙන්න මෙතනින් ඉවර වෙන කෑල්ල එක ට්‍රපීසියමක් විදිහට ගත්ත හැකි. මෙතනින් පටන් අරන් මෙහෙම ගිහින් මෙහෙම ඉවර වෙන කෑල්ල දෙවෙනි ට්‍රපීසියම් විදිහට ගත්ත හැකි. මේ දෙකේ වර්ගඵලය හොයලා එකතු කරා නම් අපට මුළු දුර උත්තරේ එනවා. බලමු. පළවෙනි එක මෙහෙම කරමු. එක ට්‍රපීසියමේ වර්ගඵලය කොහොමද හොයන්නේ? භාගයක් සමාන්තර පාද දෙකේ එකතුව. සමාන්තර පාදයක් කියන්නේ මේ දෙන්නනේ. මෙයාගේ 5යි. මෙයාගේ 10යි. 5යි 10යි කියන්නේ 15යි. 15 ගුණ කරනවා ලම්බ උසින්. මේ දෙක සමාන්තර පාද දෙක වෙනවා නම් ලම්බ උස ගන්න වෙන්නේ මෙයා. එතකොට 4යි. කීයද උත්තරේ? මේ යට තියෙන ඒවාට උඩ තියෙන ඒවා කපන්න පුළුවන්. 15 2 කියන්නේ 30යි මීටර්. ඊළඟට දෙවෙනි එකට දැම්මොත් එහෙම ඒකත් අර එහෙමමයි. දෙක ට්‍රපීසියමේ වර්ගඵලය ඒකත් දාන්න අපි දෙකෙන් එකයි. ආධාරක පාද බලමු. සමාන්තර පාද දෙකේ එකතුව. මෙතන ඉඳන් මෙතෙන්ට 1යි. 4 ඉඳන් 10ට කියන්නේ මෙතන 6යි. මෙතන ඉඳන් මෙතෙන්ට 1යි. 4 ඉඳන් 12ට කියන්නේ මෙතන 8යි. එතකොට 6 ධන 8 කියන්නේ 14යි. වරක් ලම්බ උස. ලම්බ උස ගන්න වෙන්නේ අපිට මෙයාවයි සමාන්තර පාද දෙක නම් ලම්බ උස මෙයා 10යි. මේකෙත් කපන්න පුළුවන් අර විදිහටම. උත්තරේ 4 10 70යි. මේ දෙකේ එකතුව කියන්නේ 70යි 30යි. සම්පූර්ණ එක 100යි මීටර්. ඔන්න අපි ගාන හදලා ඉවරයි. ඔයාලා අනිත් ක්‍රමයට try කරලා බලන්න. බැරි වුණොත් මට message එකක් හරි comment එකක් හරි දාන්න. මම අනිවාර්යෙන් ඔයා වෙනුවෙන් ඒක කියලා දෙනවා. එහෙනම් ඉතින් මේ වගේ තව අමාරු ගණන් තියෙනවා නම් ඔයාලා මට එවන්න. මම අනිවාර්යෙන්ම ඔයාලා වෙනුවෙන් වීඩියෝ එකක් කරනවා. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. bye bye.